හරි. අද අපි බලමු සංඛ්‍යා රේඛාව පාඩම 6 ශ්‍රේණියේ දුවල පුතාලට තියෙන හොඳ පාඩමක්, පහසු පාඩමක්. හැබැයි සංඛ්‍යා රේඛාව දැනුම ඔයාට උදව් වෙනවා ඊළඟට ඒක ඇත්තටම ඕන වෙනවා ඊළඟ 7 ශ්‍රේණිය වගේනේ 8 ශ්‍රේණිය ඔය සදිස් සංඛ්‍යා හැම කතා කරද්දී අපිට ඕන වෙනවා. ඒ නිසා මේ මූලිකම දැනුම සංඛ්‍යා රේඛාවේ මූලික දැනුම පොඩ්ඩක් හොඳට තියෙන එක හොඳයි ඔයාට. ගොඩක් දරුවන්ට සංඛ්‍යා ගැන එහෙම ලොකු අවබෝධයක් පේන්නේ නැහැ. මොකද සංඛ්‍යා රේඛාවේ මොනවද මේ කියන දේවල් ටික අද චුට්ටක් බලමු අපි. ඔයාට මේ පාඩමේ නොතේරුණු තැන් තියෙනවා නම් නේද? ඔයාට තේරුම් ගන්න මං හිතන්නේ මේක උදව්වක් වේවි. අපි ඉස්සෙල්ලම බලමු මේ සංඛ්‍යා රේඛා අපි නම්බර් ලයින් එකක් කියලා කියන්නේ. ඉංග්‍රීසි මීඩියම් කරන දරුවෝ කවුරු හරි බලනවා නම් නේ. හරි. එතකොට මේ සංඛ්‍යා රේඛාවේ දැන් ඔයාට සංඛ්‍යා රේඛාවක් කියන්නේ මොකක්ද කියන එක ගැටලුවක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් බොහොම සරල දෙයක් තියෙන්නේ එතන. සංඛ්‍යා රේඛාවක් කියන්නේ අපි දරුවනේ සංඛ්‍යා ලකුණු කරන්න භාවිත කරන රේඛාව තමයි සංඛ්‍යා රේඛාව කියලා අපි කියන්නේ. ওই සංඛ්‍යා ලකුණු කරපු රේඛාවකටත් අපි සංඛ්‍යා රේඛාවක් කියලා කියනවා. එතකොට මේකේ ඔයා සංඛ්‍යා රේඛාව ගත්තොත් එහෙනම් මේ වගේ එකක්. රේඛාව කියන එක ඔයා දන්නවා. සරල රේඛාවක් ගැනයි මෙතන කතා කරන්නේ. මේ විදියට. එතකොට සංඛ්‍යා අපි මාක් කරනවා නැත්නම් ලකුණු කරනවා අපි මේ විදියට 1 2 3 4 5 තව දුරටත් මෙහෙට තියෙනවා දරුවනේ. හරිනේ. මෙතනින් නැවැත්තුවාට ඊට පස්සේ මේ පැත්තටත් සංඛ්‍යා තියෙනවා. අපි බලමු මොනවද මේ සංඛ්‍යා කියලා මේ පැත්තටත් තියෙන ඒවා. එතකොට මෙන්න මෙහෙම අපි දන්නවා මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවනේ දරුවනේ. ඒ කියන්නේ ඔයා දන්නවා වීලි කෝච්චියක් නැත්නම් බැටරි එකක් ගත්තොත් ඒකේ ධන ඍණ තියෙනවා. නේද? එතකොට ඔයා ඔය කතා කරන විද්‍යාවේදී ඔයාට සමහරලාට උගන්වාවි. ඔයාට විද්‍යුත් ආරෝපණ කතා කරුවම ඒකෙත් ධන ඍණ තියෙනවා. නේද? හැම දෙයකම ඒ කියන්නේ දෙපැත්තක් තියෙනවනේ. ඉතින් එතකොට ගණිතය කියන්නේත් අපිට මේ අනිවාර්යයෙන්ම මේ භෞතික ලෝකයේත් එක්ක බැඳුණු විෂයක්නේ. එතකොට ඒකෙත් අපිට තියෙනවා දැන් සාමාන්‍ය අපිට හැමදේම ගත්තාම දෙපැත්තක් තියෙනවා. දැන් අපි වාහනයක් ඉදිරියට ගමන් කරනවා නම් ආපහු පිටුපසටත් තියෙනවා ඒ වගේම. හරිද? ඉතින් අර ඒ වගේ අපිට මෙන්න මේ සංඛ්‍යාවල ළමයි මේ පැත්තට පුතාලා අපි මේ බිඳුව හරි මැද තියෙන සංඛ්‍යාව විදිහට සලකලා බිඳුවෙන් දකුණත් පැත්තට තියෙන සංඛ්‍යා අපි ධන සංඛ්‍යා කියලා කියනවා. ඒ වගේම මේක සංඛ්‍යා රේඛාවේ වම් පැත්තට තියෙන ඒවා අපි ඍණ සංඛ්‍යා කියලා කියනවා. ඒතර මට මේක ලියන්න වෙන්නේ මම මේ පැත්තට නම් තියෙන්නේ ධන සංඛ්‍යා. මේක ධන ලකුණ දාන එක අත්‍යවශ්‍ය නැහැ. හරිනේ? අත්‍යවශ්‍ය නැහැ. මම මේ ඔයාලට මතක් වෙන්න දාන්නේ. එතකොට මේ පැත්තට හැබැයි ඍණ ලකුණ අනිවාර්යයෙන්ම යෙදිය යුතුමයි. හරිනේ? ඍණ ලකුණ යෙදිය යුතුමයි. එතකොට මේ පැත්තට තියෙන සංඛ්‍යා ඍණ සංඛ්‍යා. බලන්න මම මේ මාක් කරලා තියෙනවා. මේ පැත්තට ඍණ සංඛ්‍යා, මේ පැත්තට ධන සංඛ්‍යා. ඍණත් නොවන ධනත් නොවන කෙනෙක් ඉන්නවා බිඳුව මැද. හරි නේද? එතකොට මෙන්න මේ වගේ මෙන්න මේ 1 2 3 4 5 බිඳුව ඇතුළුව මේ පැත්තට යන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියන මේ සංඛ්‍යාවට පුතාලා පොදුවේ අපි කියනවා නිකිල කියලා. හරිනේ? මේ ඔක්කොම සංඛ්‍යා හඳුන්වන්නේ නිකිල කියලා. නිකිල. මේවා ඔක්කොම නිකිල කියලා අපි හඳුන්වනවා. නිකිල. එතකොට මේ නිකිල වල බිඳුවත් ඇතුළුව තමයි මේ නිකිල කියලා කියන්නේ සංඛ්‍යා රේඛාවේ. එතකොට අපි මෙන්න මේ ධන පැත්තේ තියෙන අයට මෙන්න මේ ධන පැත්තට තියෙන නිකිල වලට අපි කියනවා ධන නිකිල කියලා. ඒවා ධන නිකිල. ධන පැත්තේනේ තියෙන්නේ. ඒ නිසා ඒවා ධන නිකිල. එහෙනම් ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ටික ගැන ඔයාට අදහසක් එනවා. මේ ටික මොනවද? ඍණ නිකිල. හරිනේ? මේ ටික ඍණ නිකිල. ඍණ නිකිල. right. එතකොට මේ පැත්ත ධන නිකිල මේ පැත්ත ඍණ නිකිල ඔන්න ළමයි මෙයත් එතකොට නිකිලයක් තමයි. හරිනේ? හැබැයි මෙයා කවුද? මෙයා ධන හෝ ඍණ නොවන ධන හෝ ඍණ නොවන නිකිලය මේ තියෙන්නේ. නොවන නිකිලය. එතකොට සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රවල මෙන්න මෙතන ඔයාගෙන් යම්කිසි කියන්නේ ප්‍රශ්න ටිකක් අහන්න, කියන්නේ ප්‍රශ්නයක් අහන තැනක් මේ. මොකද්ද සංඛ්‍යා රේඛාවේ දක්නට ලැබෙන ධන හෝ ඍණ නොවන නිකිලය කුමක්ද? අන්න. එතකොට ඔයාලට දැන් තේරෙනවා බිඳුව තමයි එහෙනම් ධන හෝ ඍණ නොවන නිකිලය වෙන්නේ. පැහැදිලිද? බිඳුව තමයි එහෙනම් ධන හෝ ඍණ නොවන නිකිලය වෙන්නේ සංඛ්‍යා රේඛාවේ. ඒකම ඔයා සංඛ්‍යා රේඛාව ගැන මෙන්න මේවා දැනගන්න ඕන. මොනවද?
මෙන්න මේ නිකිලවලට තව නමක් කියනවා ළමයි. මොනවාද? පූර්ණ සංඛ්‍යා. මේ නිකිලවලටම තව තියෙන සමාන නමක් තමයි පූර්ණ සංඛ්‍යා. හරිනේ? පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. right. එතකොට නිකිලවලටම කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. ඔය පූර්ණ සංඛ්‍යා කියන්නේ මෙහෙම එකක්. සම්පූර්ණයි කියන වචනය අදහසම තමයි තියෙන්නේ. සම්පූර්ණයි කියන්නේ ඔය සංඛ්‍යාවලට දශම එකතු වෙලා නැහැ. ඊට පස්සේ ඔය සංඛ්‍යාවලට භාග එකතු වෙලා නැහැ. හරිද? එතකොට දැන් මෙන්න මේ වගේ එකක් උදාහරණ ගත්තොත් අපි හිතමුකෝ මෙහෙම. අපිට කියනවා 2.5යි. දැන් මේක සම්පූර්ණ සංඛ්‍යාවක් නේ. දෙකකුත් තවත් දශම පහක් නේ මේ එකතු වෙලා තියෙන්නේ. එතකොට මේවා සම්පූර්ණ සංඛ්‍යා නෙමෙයි. ඒකම අපි ගත්තොත් එහෙම මෙහෙම අපි ගත්තොත් එහෙම 3න් 2. මේවා භාග සංඛ්‍යානේ. එතකොට මේවත් පූර්ණ සංඛ්‍යා නෙමෙයි. මේවා එතකොට අපි හඳුන්වන්නේ භාග සංඛ්‍යා. එහෙනම් මේ පූර්ණ සංඛ්‍යා කියන්නේ සම්පූර්ණ ඒවා. කවුද? 0 1 2 3 4 5 ඔය වගේ ඒවා තමයි මේ පූර්ණ සංඛ්‍යා. ඍණ පැත්තෙත් තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ නිකිල වලටම නම් කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා. එහෙනම් නිකිල තියෙනවා පුතා මොකක්ද? ධන නිකිල තියෙනවා, ඍණ නිකිල තියෙනවා. එහෙනම් ඊටාම පැහැදිලි. ඔයාට එහෙනම් ධන පූර්ණ සංඛ්‍යා එහෙනම් එන්න ඕන මේ පැත්තට. මොකද නිකිල වලටම සමාන නමක් නිසා පූර්ණ සංඛ්‍යා. මේ පැත්තට එහෙනම් මට ධන පූර්ණ සංඛ්‍යා කියලාත් කියන්න පුළුවන්. ධන පූර්ණ සංඛ්‍යා. හරිද බලන්න. මොකද සංඛ්‍යා රේඛාව ඉක්මනින් ඉගෙනගෙන ආදැන් මට පුළුවන් කිව්වට මේවා තමයි ඔයා දැනගන්න ඕන. හරිනේ. එහෙනම් මෙයා කවුද? මෙයා එහෙනම් මේ පැත්තේ ටික ඍණ නිකිල වෙන්න ඕන. ඍණ නිකිල ඍණ පූර්ණ සංඛ්‍යා වෙන්න ඕන. ඍණ පූර්ණ සංඛ්‍යා. හරිනේ. ඍණ පූර්ණ සංඛ්‍යා වෙන්න ඕන. right. එතකොට ඔයා දැන් දන්නවා. එහෙනම් මෙයාටම තව නමක් දෙන්න පුළුවන් බිඳුවට නේද? ඔයාට දැන් තේරෙනවා මං හිතන්නේ බිඳුවට නමක් දෙන්න පුළුවන්. කවුද? ධන හෝ ඍණ නොවන පූර්ණ සංඛ්‍යාව. ධන හෝ ඍණ නොවන පූර්ණ සංඛ්‍යාව තමයි එහෙනම් බිඳුව. ධන හෝ ඍණ නොවන නිකිලය තමයි බිඳුව. ඒ වගේම පූර්ණ සංඛ්‍යාවත් බිඳුවම තමයි. හරි. එතකොට ඔන්න සංඛ්‍යා රේඛාවේ සාමාන්‍ය මූලික සංඛ්‍යා ටික මෙහෙමයි. අපිට 6 ශ්‍රේණියට ওই ටික දැනගත්තම හොඳටම ප්‍රමාණවත් දරුවනේ. ඊට පස්සේ මෙන්න මේව දැනගන්න ඕන ඔයා. මොකක්ද? ඒ තමයි සංඛ්‍යා රේඛාවක සාමාන්‍ය වගේ අහනවා දකින්න තියෙන ලක්ෂණ දෙකක්. සංඛ්‍යා රේඛා. ඒකෙදි ඔයාට කියන්න පුළුවන් මොකක්ද? සංඛ්‍යා රේඛාවක පුතා ඔයාට පේනවා මෙන්න මේ බිඳුවට වැඩිය 1 විශාලයි, 1ට වඩා 2 විශාලයි, 2ට වඩා 3 විශාලයි. එහෙනම් ඊටාම පැහැදිලි. ඔයාට බැලුවම පේනවා මේකේ මෙන්න මේ දකුණත් පැත්තට යනකොට අගයන් වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ පැත්ත ගත්තත් ඒ ලක්ෂණයම එහෙනම් තියෙනවා පුතා. ඒ කිව්වේ ඍණ 4ට වැඩිය ඍණ 3 විශාල වෙන්න ඕන. මේ පැත්තට නම් වැඩි වෙන්නේ. දකුණු පැත්තට තමයි අගය වැඩි වෙන්නේ. වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. එහෙනම් එක ලක්ෂණයක් ඔයාට ගන්න පුළුවන්. වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. පැහැදිලි නේද? වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. ඒ කිව්වේ ඍණ 3ට වැඩිය විශාලයි. එහෙනම් කවුද? ඍණ 2. හරිනේ. ඍණ 2 විශාලයි. ඍණ 2ට වඩා ඍණ 1 විශාලයි. ඍණ 1ට වැඩිය බිඳුව විශාලයි. පැහැදිලිද? right. එතකොට ඒක එක ලක්ෂණයක්. කොහොමද අපි ඒක කියන්නේ? වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. අන්න සංඛ්‍යා රේඛාවක ඔයාට දකින්න හම්බෙන ලක්ෂණයක්. පැහැදිලිද? right. ඊළඟ ලක්ෂණය තමයි ඔයාට පේනවා මෙන්න මේ එක ළඟ තියෙන සංඛ්‍යා. බිඳුව 1 එක ළඟ තියෙන්නේ. 1 2 එක ළඟ තියෙන්නේ. 2 3 එක ළඟ තියෙන්නේ. එහෙනම් එක ළඟ තියෙන සංඛ්‍යා අතර එකම පරතරයක් පවතිනවා. හේතුව එකේ ඉඳලා දෙකට වෙනස එකයි. වෙනස හොයන්නේ මෙයාගෙන් මෙයා අඩු කරගෙනනේ නේද? වැඩි එකෙන් අඩු එක අඩු කරපුවම වෙනස එනවා. මෙතන 3න් 2ක් එකයි. 4න් 3ක් අඩු කරපුවම එකයි. වෙනස සමානයි. මේ පැත්තේ එම දෙයමයි තියෙන්නේ පුතාලා. ඍණ 1කින් ඍණ 2ක් අඩු කරපුවම වෙනස එකයි. පැහැදිලිනේ? right. එහෙනම් එකම පරතරය කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක් අතර එකම පරතරයක් පවතී. එහෙනම් දෙවෙනි ලක්ෂණය මොකද්ද? එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් අතර එකම පරතරය පවතී. පැහැදිලිද? ඔය එක ළඟ තියෙන සංඛ්‍යා, එක ළඟ පිහිටි සංඛ්‍යාවලට අපි දරුවනේ නමක් කියනවා. මේවට අනුයාත සංඛ්‍යා කියලා. හරිනේ? අනුයාත සංඛ්‍යා. අනුයාත සංඛ්‍යා. අනුයාත කිව්වේ මහා අමාරු දෙයක් නෙමෙයි. එක ළඟ පිහිටි සංඛ්‍යා කියන එක.
එක ළඟ පිහිටි සංඛ්‍යා. ඔන්න එක ළඟ පිහිටි සංඛ්‍යා වලට නමක් දෙනවා අනුයාත සංඛ්‍යා කියලා. එහෙනම් ලක්ෂණ දෙක තේරුම් ගමු. හරිනේ මොකක්ද? එකක් තමයි සංඛ්‍යා රේඛාවක දකුණේ සිට වමේ සිට දකුණට යාමේදී. වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. හරිද? right. අනිත් එක තමයි එහෙනම් මොකද්ද? එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක් අතර එක සමාන වෙනසක් ඇත. නැත්නම් එකම පරතරයකින් නැත. එක සමාන සංඛ්‍යා දෙකක් අතර පරතරය සමාන වේ. ඒත් හරි. සමහර වෙලාවට මෙන්න මෙහෙමත් කියනවා ඒක ඒ තරම්ම ලක්ෂණයක් විතර ගන්න ඕනේ නැහැ. හරිනේ? දකුණත් කෙළවරට ඊහිසක් යොදනවා. ඒක ප්‍රධාන කොට සලකන්න එපා. මොකද ඒක ඇත්තටම ඒකෙන් අපි අදහස් කරන්නේ තව දුරටත් මේක තියනවා කියන. මේ පැත්තට තව යනවා. මොකද මෙහිටත් දාන්න පුළුවන්. මේ පැත්තටත් දාන්න පුළුවන් ඊහිසක්. මොකද ඍණ සංඛ්‍යා ඍණ පැත්තට තව යනවා කියලා. ඒ හින්දා ඒක ලක්ෂණයක් විදිහට ලොකුවට සලකන්න එපා. අපි ලක්ෂණ විදිහට ගත්තොත් ගමු වමේ සිට දකුණට යාමේදී අගයන් ක්‍රමයෙන් වැඩි වේ. අනිත් ලක්ෂණය තමයි අනුයාත සංඛ්‍යා දෙකක් අතර එකම පරතරය ඇත. එකම පරතරයක් ඇත. කොහොමද එතකොට අනුයාත කිව්වේ එක ළඟ තියෙනවා කියන අදහස. හරිනේ? දැන් මේකේ තියෙනවා ඊට පස්සේ අපිට නිකිල සංසන්දනය කරන්න, නිකිලයක් ලකුණු කරන්න, හරිනේ? ඒ වගේ දේවල් පොඩි දේවල් ටිකක් තියෙන්නේ. අපි ඒක සාකච්ඡා කරමු ඊළඟ කොටසේදී. මොකද අපි මෙතනින් අදට නවත්වමු. බොහොම සරලයි. මේක ඔයාලට මේ අතිශය නිකන් ගැඹුරු විදියට හිතලා එහෙම කරන්න ඕනේ නැහැ. සරලව මේ දේ බලලා තේරුම් ගන්න බලන්න ඉස්කෝලේ ඉගෙන ගත්තු දේවල් වලට අමතරව. හරිනේ? එතකොට ඒ කරුණ ඔයාලට මග ඇරුණා නම් එහෙම නැත්නම් අහන් හිටියේ නැත්නම් නේද? එහෙම නැත්නම් එදා දවස් ඔයා ඉස්කෝලේ ගියේ නැත්නම් නේද? ඔයාලට ඔන්න එතකොට එහෙනම් ගැටලුව මග අරගන්න පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. එතකොට 6 ශ්‍රේණියේ දුවල පුතාලා ඔක්කොම මේ පාඩම් කොටස බලන්න අපි ඉදිරියේදී පිළිවෙලට ඔක්කොම ටික කරගෙන යනවා. ඔයාට එතකොට අපේ channel එකක් තියෙනවා දරුවනේ. එතකොට මේ channel එක මේ subscribe කරගෙන ඔයාට කමෙන්ට් එකකුත් දාන්න පුළුවන්. ඊළඟට අපි හිතමු මේ පාඩම ඉවර වෙනකොට මේ කොටස් ටික ඔයාට අපි සරලව කියලා දීලා ඉවර වෙනකොට ඔයාට මේ කමෙන්ට්ස් වලින් දාන්න පුළුවන් මොකක්ද ඊළඟට අවශ්‍ය කරන්නේ කියලා. හරිනේ? ඒ වගේ එතකොට ඔයාට මේ අපිට එතකොට ඒ වෙනුවෙන් ඔයාට වැඩි දෙනයාගේ කැමැත්තම අනුව පාඩම් කොටසක් කියලා දෙන්න පුළුවන්. ඒ වගේමයි අපේ ෆිසිකල් ක්ලාසස් තියෙන්නේ කඩවත බිම්බාරාමේ. එතකොට ළඟ ඉන්න දූල පුතාලට කැමති අයට අපේ පන්ති එකත් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වැඩි විස්තර ගන්න ඔයාට මේ අපේ WhatsApp අංකයට ඔයාගේ විස්තර එව්වනම් අපිට එතකොට නැත්නම් ඔයාගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට එව්වනම් ඒකට අපිට උත්තර දෙන්න පුළුවන් ඔයාට. අපේ WhatsApp අංකය වෙන්නේ 0.7 4.8.1.0.43. හරිනේ දරුවනේ? ඕකට එවන්න ඉතින් අපි ආපහු තවත් පාඩම් කොටසකින් මුණ ගැහෙමු. මොකද මම දිගට එක දිගට කරන්න යන්නේ සමහර වෙලාවට ඔයාට මේ එක දිගටනේ ඉන්නත් අමාරුයි. ආයෙ ළමයිනේ. එකපාරට ඉන්න අමාරුයි. ඒ නිසා අදට මෙතනින් නවත්තමු. එහෙනම් අපි සංඛ්‍යා රේඛාවේ කොහොමද නිකිල ලකුණු කරන්නේ සහ නිකිල සංසන්දනය කරන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු පුතේ. හරි නේද? එහෙනම් හැමෝටම ආයුබෝවන්.